ආත්මය ප්‍රාණය ශරීරය කියලා තුන් කොටසකින් මිනිසෙක් නිර්මාණය වෙලා තියෙනවා. යේසුස් වහන්සේ කතා කරේ මෙන්න මේ ආත්මය කියන කොටස ගැන. හරිද? එතකොට ශරීරය බයිබලයේම කියනවා ශරීරය යම් දවසක දූවිල්ලට යන්න යනවා. නමුත් මේ ඇතුළේ ආත්මය කියන කොටස ඒක ආපු තැනට යන්න යනවා කියනවා. කොහෙටද ආපු තැන කියලා කියන්නේ? ආලෝක රාජ්‍යයේ සිටින්නා වූ පියාණන් වහන්සේ වෙතට. එතනින් තමයි අපිව ඒ අර මුල් උපති පොතේ ඒදෙන් උයනේදී සිද්ධ වෙච්ච දෙයමයි. ඒදෙන් උයනේදී එතෙක් මිනිසෙක් නොසිටි නිසා දුවිල්ලෙන් හැදුවා. හදලා ස්වාමීන් වහන්සේ ජීවනයේ හුස්ම දුන්නා. අද වෙද්දී ස්වාමීන් වහන්සේ කොහොමද ස්ත්‍රියක් සහ පුරුෂයෙක් එකතු වෙනකොට කලලයක් සෑදෙනවා. ඒ තුලට ස්වාමීන් වහන්සේ ජීවනයේ හුස්ම දෙනවා. එවිට ඒක ජීවමාන ජීවියෙක් බවට පත් වෙනවා. ඒ ජීවියා කුස තුල ඉන්න ඒ කාලය සම්පූර්ණ වුණාට පස්සේ එළියට එනවා. දැන් එළියට ආවට පස්සේ මොනවාද වෙන්නේ? ඒ කෙනා තමන්ගේ මැවුම්කාරයා ගැන ඒගොල්ලන්ට දැනුමක් ඇතුළාන්තරේ තියෙනවද? තියෙනවා. ඒ තියෙන නිසා තමයි ඕන දෙයකට අනේ දෙයන එක. දේව තමන්ගේ මැවුම්කරුවා ගැන ආත්මයට තියෙනවා යමක්. ඒ නිසා ඒගොල්ලෝ ගැලවීමක් හොයන්නේ.